හරි බං ඉතින් එළම ඉතින් මම ඔයගොල්ලන්ට අරන් ඉන්න තියෙන්නේ කොහොමද බෝරන ස්ටොප් එක ලස්සන හදාගන්නේ කියලා. ඔයාලා ඉස්සරහම කරන්න ඕනේ Google එකට ගිහලා රේම් මීටර් කියන ගාලා වෙලා ඒක මේ පල්ලෑම තියෙන ඩවුන්ලෝඩ් කියන සෙක්ෂන් බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මෙතන ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුණාම ඔයාලා this PC එකට ගිහලා ඔයාලගේ ඩවුන්ලෝඩ් වලට යන්න ඕනේ. ඩවුන්ලෝඩ් වලට ගිහලා ඔයාලගේ මෙන්න මෙතන රේන් මීටර් ඇප් එක පෙන්නනවා. අපි ඒක ඕපන් කරන්න ඕනේ. අපි ඒක ඕපන් කරලා ටිකක් වෙලා යනවා. ඒක මේ චුට්ටක් ඉර වෙන්නේ ඒක හරියද? එහෙම වල ලැප්ටොප් මුත් වෙන්නේ හරියද? ඊට පස්සේ මෙහෙම nest install කියලා මේක වලට yes no කියලා බටන් එකක් එනවා කරන්න. එතකොට ඔයාලා yes දෙන්න ඕනේ. yes දුන්නාම ඔයාලා මෙන්න මේ වගේ ටක් කරලා යනවා. no දුන්නොත් මේකෙන් අයින් වෙලා යනවා. ඒකින්ද ඔයගේ ෆිනික්ස් දෙන්න ඕනේ ගියාම ෆිනික්ස් දීලා ඔයාලා මේ වගේ තියෙන දැන් ඔය මැද තියෙන ඔය ඇප් ටික ඒක මේ ඩෙස්ක්ටොප් එකෙන් අපි අයින් කරගන්න යන්නේ. අයින් කරන්න යන්නේ ඒකට කරන්න ඕනේ ඔයාලා මෙන්න මේ view එකට ගිහලා view එකේ මෙන්න මෙතන තියෙන හරිය දාලා දෙන එක ඕෆ් කරගන්න ඕනේ. ඕෆ් කරගෙන ඔයාලා කරන්න දෙන්නේ ඔයාලට මෙන්න මේ අයිකන්නේ තියෙන එක අයින් කරන්න බෑ. ඒක මගේ VPN එකකින් ඒක තියෙනවා. මේ යට තියෙනව නේද ඔයාලා ටාස්ක් බාර් එක. ඔය ටාස්ක් බාර් එක අයින් කරන්න ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන සර්ච් බාර් එකක් තියෙන්නේ. ඔයාලට Wi-Fi එකෙන් යන්නත් පුළුවන්. එතනින් ඔබලා සෙටින්ග් යන්න පුළුවන්. නැත්නම් මේ සර්ච් බාර් එකේ තියෙන සෙටින්ග්ස් කියලා ගන්න ඕනේ. සෙටින්ග්ස් කියලා ගිහුවම සෙටින්ග්ස් එකට ගිහලා ඕපන් කරලා යන්න ඕනේ. මගේ PC එක කියලා වෙන ඉඳ මගේ මේකේ ටැග් අමාරුවෙන් තමයි යන්නේ ඒකට සෙටින්ග් එකට. ඊට පස්සේ මේ මෙතන උඩ සර්ච් බාර් එකේ ගන්න ඕනේ. සර්ච් බාර් එකේ ගන්න ඕනේ අපි ටාස්ක් බාර් කියලා. මේ බලන්න මම ගන්න දේ ටාස්ක් බාර් කියලා ගන්න ඕනේ. මගේ ඉතින් පාර් කියලා වැදුනේ. ඉතින් මම ආයෙ කපල වෙලා බාර් කියලා ගහුවා නේද ආවේ නැහැ. ඊට පස්සේ උන් ටාස්ක් බාර් කියලා ගහුවා. ඊට පස්සේ එනවා ටාස්ක් බාර් සෙටින්ග්ස් කියලා. අපි ඒකට ඕපන් කරලා ඒක මේ පළවෙනියටම තියෙන ටික් එක. ඒ ටික් එකේ දාන්න යන්න එපා. ඒ ටික් එකේ දැම්මොත් අර වගේ ලොකු ඇල්ලක් එනවා. දෙවෙනි එක දාලා මේ ඔටෝ කියලා තියෙන එක දෙන්න ඕනේ. එතකොට මේකෙන් දැන් අපි අයින් වෙමු. එතකොට මේ වල ටාස්ක් බාර් එකේ මෙහෙම උඩට යන්නේ එහෙම පෙන්නනවා. එතකොට කරන්න දෙන්නේ දැන් වලට අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත නේද අර මේ ඇප් එක මේ රේන් මීටර් කියලා. ඒ රේන් මීටර් එක අතන මේ ගිහලා ගත්තේ නැත්නම් ඕපන් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ පෙන්නන දෙවෙනි එකට ගිහලා ඒකේ දෙවෙනි එක කියලා මේ ලොක් කියන එක අයින් කරන්න ඕනේ. එතකොට ඔන්න ඔයගේ අර එකක් පෙන්වනවා අයිකන් එක. ඊට පස්සේ අනිත් එකට මේ අනිත් එකේ මේ අනිත් එක උබන්න යන්න එපා. මම පෙන්නන ටික විතරක් උබන්න. ඊට පස්සේ අනිත් එකට ගිහලා අනිත් එකේ මෙන්න මේකේ දෙවෙනි එකට ගිහලා තුන්වෙනි එකට ගිහලා ඒක දෙවෙනි එකට හරිද? ඒකට ගිහලා ඒ ලොක් එක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේගේ ලස්සන සෙටින් වීඩියෝ බලන්න ඕන. මම ලයික් කරලා ඔයාලට තේරුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලා එහෙම තියාගන්න. හරිද? එහෙනම් බයි හැමෝටම ඉතින් මගේ වීඩියෝ බලන කට්ටියට